සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ආදරයෙන් පිළිගන්නවා නේජ ප්ලාන් නර්සරි ශ්‍රී ලංකා අපේ YouTube channel එකට. ඔන්න ඉතින් මගේ channel එක subscribe කරගෙනම අපි යමු ලස්සන මල් ටික මොනවද කියලා බලන්න. මෙන්න මෙයා තමයි ලිවියම් රෙඩ්. හොඳ ඉහළ ඉල්ලුමක් තියෙන ලිවියම් රෙඩ්. ඉතින් යායක් බෝ කරගත්තොත් සල්ලිම තමයි. හරිම ලස්සන වටින ඉල්ලුමෙන් වැඩි variety එකක්. මෙන්න මෙයා white variety අතරින් ලෙන්තිනි white. කලින් ආපු වර්ගයක් හරිම ලස්සනයි එකත්. ලොකු පොට්ටවල ලොකු පොල්ලලි කෑලි දාලා හැදුවම මල් ලොකුවට ලස්සනට හැදෙනවා. ඉතින් මෙන්න මෙයා තමයි orange color martis. එයත් මල් ලොකු වෙනවා ගස් ලොකු වෙලා හැදෙද්දි. බලන්නකෝ යාගේ කලර් එක. මෙන්න මෙයා තමයි pink clover regina, pink queen. එයාගේ නම් මල ගොඩාක් ලොකු වෙනවා. ගස් ලොකු වෙද්දි. පළවෙනි මල පුංචි හැම වර්ගෙම වගේ. ගහ ලොකු වෙද්දි ගොඩාක් ඒවායේ මල් ලොකු වෙලා හැදෙනවා. මෙන්න මෙයා තමයි වැනිලා yellow. අපිට ඉන්න එකම yellow. මෙයා තමයි මම නම් දන්නේ yellow මෙයා තමයි. එයාගේ බලන්න කෙමිය තද කහ පාටින් පිපෙනවා. අපේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ කලර්ස් පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මෙන්න මෙයා black variety අතර හොඳ ඉල්ලුමක් තියෙන කෙනෙක්. මෙයාගේ නම black cardinal. කිසි අමාරුවක් නැතුව පැලබෝ කරගන්න පුළුවන් කෙනෙක් තමයි black cardinal කියලා කියන්නේ. කට් කරාමත් හොඳට පැලෙනවා. black වලට කොහොමත් හොඳ ඉල්ලුමක් තියෙනවනේ. මෙන්න මෙයා purple variety අතර පුංචි කෙනෙක් තමයි. මෙයාගේ නම baby purple. එයාටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. බුෂ් එකක් වෙද්දට හැදුනම මෙයා මීටත් වඩා ගොඩාක් ලස්සනයි. එක මලට එක හැඩ එක පාට. මෙන්න මෙයා fantasy love. බලන්න එයාත් ගොඩාක් ලස්සන කෙනෙක්. fantasy love එයාගේ නම. මෙන්න මෙයා තමයි princess amalia. එයත් කලින් ආපු වර්ගයක්. ඒ වුණාට හරිම ලස්සන මලක් තමයි යාගේ පිපෙන්නේ. මේ ඔක්කොම වර්ගවලට ඉල්ලුමක් තියෙනවා. ඔක්කොම new variety. අදාගත්තොත් දෙන්න පුළුවන්. මෙන්න මෙයා ඩැෆ්නි. එයත් කලින් ආපු වර්ගයක්. එයාගේ මල ගොඩාක් ලොකු වෙනවා. බලන්නකෝ හරිම ලස්සන වර්ගයක්. ඩැෆ්නි කියන්නේ ටිකක් අඩුවෙන් දකින්න තියෙන වර්ගයක්. පරණම මල් කරන අය ගාව නම් ඇති. මෙන්න මෙයාගේ නම තමයි Sierra Red. එයාගේ කෙමිය කහ පාටින් චූටියට තමයි හැදෙන්නේ. කොළපුව රතු පාටයි. මල් ගොඩාක් පිපෙනවා ඒ වර්ගයේ. පොට් ප්ලාන්ට් එකක් විදියට සෙල් කරන හරිම ලස්සන වර්ගයක් තමයි Sierra Red කියලා කියන්නේ. මල් පිරුණාම ගොඩාක් ලස්සනයි යාගේ. මෙන්න මෙයා පැනඩොලා. පැනඩොලා කියන්නේ මල ලොකු වෙලා පිපෙන වර්ගයක්. මේ මල් වර්ග මම කලිනුත් දාලා ඇති මගේ channel එකේ. මගේ පරණ වීඩියෝ එක බලපු අය නම් දැකලත් ඇති. එයා පැනඩොලා. බලන්නකෝ යාගේ ලස්සන. ඊට පස්සේ හොඳ ඉල්ලුමක් දෙන්න මෙන්න මෙයා මේනි. එයාගේ කෙමිය ටිකක් කොටට තමයි එන්නේ. මල ලොකු වෙනවා ගස් ලොකු වෙද්දී එයාගෙත්.
ලස්සන කලර් එකක් තියෙන්නේ. එයා මෙයිනි. මෙන්න මෙයා ලස්සන සුදු අය අතරේ මම ආසම කෙනෙක් තමයි මෙයා. මෙයාගේ නම ෂෙරාඩ් වයිට්. ඕෆ් වයිට් කලර් එකක් තියෙන්නේ. කෙමිය කහ පාටට කහ සුදු මික්ස් විදියට එහෙම පිපෙනවා. යායක් හදාගන්න ආසාවෙන් හිටියත් තාමත් මට බැරි වුණා මෙයාගේ යායක් හදාගන්න. හරිම ලස්සන වෙරයිටි එකක් මල් ලොකුවට පිපෙනවා එයාගෙත්. ඉතින් ඔයාලා ආස වුණා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න. ස්තුතියි.